කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර්ශස් රෝගය පිළිබඳවයි. මේ ආයුර්වේදයේ සඳහන් කරලා තියෙනවා මේ සුව කිරීමට අපහසුයෙන් සුව කරන රෝග සංඛ්‍යාවක්. එයින් එකකට ඇතුළත් වෙලා තියෙනවා අර්ශස් රෝගය කියන රෝග අවස්ථාව. ඉතින් ප්‍රධාන වශයෙන් මේක බැලුවහම අප සමාජයේ බහුලව දක්නට ලැබෙන මැදි වයස, තරුණ වයස, මහලු හැමෝටම ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව දකින්න ලැබෙන රෝගයක්. මේ රෝගය බැලුවහම හුඟක් වෙලාවට රෝගය ඇති වෙන්නේ රෝගය ආශ්‍රය කරන්නේ ගුද මාර්ගය. ගුද මාර්ගයේ ආශ්‍රිතව ගුද මාර්ගයේ ඇතුළත අඟල් 4ක් පමණ ඉහළට මාංශ පේශි ඇතුළත සෙම්සිවි රුධිර නාල මේවා පීඩාවට පත්වෙන රෝගියා මානසික මෙන්ම ශාරීරික වශයෙන්ද කරදරකාරී තත්වයකට පත්වෙන රෝග අවස්ථාවක්. හුඟක් දුරට මේකට බලපාන ප්‍රධාන හේතුව වන්නේ දීර්ඝ කාලයක් පවතින මලබද්ධය. මේ මලබද්ධය ඇති වුණාම ඉතින් අපි මේ රෝගය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වෙනවා මුල් අවස්ථාවේදී. මේ රෝගයේ තරම් දරුණු තත්ත්වයට යන්නේ නැහැ. රෝගය ගැන සැලකිලිමත්ව කටයුතු කළා. අපි දැන් කතා කරා මේ අර්ශස් රෝගයේදී මූලිකව සිදුවන්නේ දීර්ඝකාලීන පවතින තද මලබද්ධය කියලා. මේ මලබද්ධය නිසා රෝගියාගේ නොසැලකිලිකත්කම ඒ ගැන අවබෝධයකින් තොරවීම මේ කරුණ නිසා කාලයක් තිස්සේ මේක පැවතෙනකොට ගුද මාර්ගයේ අවසාන කොටසේ මල කොටස් අධිකව කැටවීම නිසා ඊට දෙවනි තත්ත්වයකට පත් වෙන්න සිදු වෙනවා. ඒකම ශාරීරික රෝග ලක්ෂණ කීපයක් ඇති වෙනවා. ආහාර අරුචිය, උදරයේ වේදනාව, උදරයේ නොසන්සුන්තාවය, ඒකම ශාරීරික වශයෙන් ඇති වෙන පීඩාත්, එතකොට මේ මානසික අසහන තත්ත්වයක්, මේ වගේ තත්ත්ව ඇති වෙනවා. තවත් ප්‍රතිකාරයකට යොමු නොවී සිටියොත් මේ තත්ත්වය තව තවත් වැඩි දියුණු වෙලා අර මලවල කැටි ගැසීම නිසා රෝගියාට මල පිට කිරීමේ අපහසුතාවයක් ඇති වෙනවා. ඒ නිසා රෝගියා මල පහ කරන අවස්ථාවේදී අපහසුයෙන් උත්සාහයක් අරගෙන මල පිට කිරීම, තැටමීම වගේ දෙයක් සිදුවීම නිසා ගුද මාර්ගයේ අවට රුධිර නාලවල තෙරපීමක් ඇති වෙලා අර්ශස් ගෙඩි වශයෙන් පිට වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී රුධිරය පිට වෙන අවස්ථාවකට පත් වෙනවා. ඒ වෙලාවට ආයුර්වේදයේ කියනවා රක්ත අර්ශස් රෝගය කියලා. අපි දැන් කතා කරා අර්ශස් රෝගයේ නොසලකා හැරීම නිසා ගුද මාර්ගයෙන් රුධිරය පිට වෙන අවස්ථාවක්. ඒ අවස්ථාවට කියන්නේ ආයුර්වේදයේ රක්ත අර්ශස් කියලා. එතකොට මේ අවස්ථාවට පත් වුණාම රෝගියා හුඟක් අපහසුතාවයකට පත් වෙනවා. රෝග අවස්ථාව ටිකක් දරුණු තත්යකට පත් වෙනවා. රෝගියා රුධිරය පිටවීම නිසා රෝගියා ලේ මද තත්ත්වයක් ඇති වෙනවා. ඒකම ශාරීරික රෝග ලක්ෂණ ගොඩක් ඇති වෙනවා. ගුද මාර්ගයේ දැවිල්ල, මල පහ කිරීමේදී වේදනාව, ඒ වගේ ඉතා තදබල ලෙස ඇති වෙනවා. මේ අවස්ථාවේදී අත්‍යවශ්‍ය දෙයක් තමයි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම. මේ ඒ එක්කම මේ ගුද මගින් රුධිරය පිටවීමේදී රක්ත අර්ශස් රෝගය කියලා නොසලකා හැරීම හොඳ නැහැ. මොකද ඒ සමාන වෙනත් රෝග ලක්ෂණ තියෙන රෝග අවස්ථාවන් තියෙනවා. ගුද මාර්ගය ඇතුළත තුවාල, ඒ වගේම කලාතුරකින් ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා රෝග, ඒ වගේම වෙනත් රෝගවල ලක්ෂණ වශයෙන් ගුද මගින් රුධිරය පිට වෙන අවස්ථාවල් තියෙන නිසා මේවැනි අවස්ථාවක් ඇති වුණොත් ඒක නොසලකා හරින්න නරකයි. වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. අපි දැන් මේ කතා කළේ අර්ශස් රෝගයේදී ඇතිවෙන අවස්ථා පිළිබඳව එකිනෙකට රෝගියාගේ නොසැලකිලිමත්කම ගොඩක් හේතු වෙලා තියෙනවා. අපි කතා කරමු අර්ශස් රෝගයට මොනවද හේතු වන්නේ කියලා. විශේෂයෙන්ම ආහාර, අපි ගන්න ආහාර රටාවේ වැරදි පිළිවෙත්. ඒ කියන්නේ එළවලු සහිත ආහාර මදිකම, කෙඳි සහිත ආහාර මදිකම, වතුර අඩුවෙන් පානය කිරීම, මත්පැන් බහුලව පාවිච්චි කිරීම, ශාර වර්ග, මිරිස්, තෙල්, කුළුබඩු අධික ආහාර ගැනීම, ඒකම අපේ තියෙන ව්‍යායාම වල වෙනස්කම්, අනික මානසික පීඩන. ඒ කියන්නේ අපිට දැන් ප්‍රධාන දෙයක් තමයි මල පහ කිරීමට අවශ්‍යතාවය ඇතත් ඒක සිදු කිරීමට අවිවේකය නිසා ඒක මගහැරීම. දෙමව්පියන්ට අර්ශස් රෝගය තියෙනකොට ඒ හේතු නිසා දරුවන්ට ඒක බලපෑමක් ඇති වෙනවා. මේ හේතු වලින් අපිට පුළුවන් ඒ ගැන සැලකිලිමත් වුණාම ඒ වගේ තත්ත්වවලින් මිදලා මේ රෝගයෙන් ගොඩක් ඈත් වෙලා ඉන්න පුළුවන් අවස්ථාවක්පත් වෙනවා. විශේෂයෙන් උපදෙස් වශයෙන් දෙන්න තියෙන්නේ මේ රෝගයේදී පුළුවන් තරම් මල බද්ධය ඇති නොවීමට කටයුතු කරන්න ඕනේ. ඒකම ආහාර රටාව පාලනය කරගන්න ඕනේ. හොඳ මානසික තත්ත්වයක් ඇති කරගන්න ඕනේ. මේ රෝගය
අවස්ථාව බලලා නිතර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු වෙන්න ඕනේ.